හොරු අල්ලන්න නම් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළ යුතුයි. හොරු අල්ලනවට විරුද්ධ අය තමයි මේකට විරුද්ධ වෙන්නේ වගේ තර්කයක් ඉදිරිපත් කරමින් තියෙනවා. මහජන මුදල් වංචා කිරීමට අදාළව දූෂණය කිරීමට අදාළ නඩු විභාග වෙමින් පවතින්නේ මහේස්ත්‍රාත් අධිකරණ සහ මහා අධිකරණ වල. රාජපක්ෂලාට විරුද්ධ කිසිම නඩුවක් ශ්‍රේෂ්ඨ අධිකරණේ නැහැ. මේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම කියලා සංශෝධනයක් මේ කඩිමුඩිය හදිස්සියේ අතපුච්චගෙන ගේන්න හදන්නේ හොරු සම්බන්ධ ප්‍රශ්න නිසා වෙන්න බෑ. හොරකම් වලට අදාළව විභාග වන නඩු තියෙන මහාධිකරණ වලට සහ මහේස්ත්‍රාත් අධිකරණ වලට මේ විශ්‍රාම වයස පිළිබඳ ලොකු අර්බුදකාරී තත්ත්වයක් ඇවිල්ලත් නැහැ. උදාහරණයක් විදිහට මහේස්ත්‍රාත් අධිකරණ වල සහ මහාධිකරණ වල සිටින විනිසුරුවරුන්ගෙන් 80%ක් පමණම වයස අවුරුදු 30ත් වයස අවුරුදු 50ත් අතර විනිසුරුවරු. ඔවුන් අතර සිටින වයසින් වැඩිම විනිසුරුවරුන්ට පවා වසර 10ක පමණ කාලයක් තියෙනවා විශ්‍රාම යාම සඳහා. ඒ වගේම ආණ්ඩුව කියන අනිත් හේතු ගොඩේ තියෙන මේ නඩු ගොඩ ගැහිලා තියෙනවා. නඩු කඩිනමින් අවසන් කරන්න නම් මෙවැනි පියවරක් ගන්න වෙනවා කියලා. ඉතින් මේක සාමාන්‍ය දැනුමෙන් බැලුවත් තේරෙනවා මේක කිසිම අදාළ නැති තර්කයක්. ඊට අමතරව ආණ්ඩුව මේ තර්කයේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි නඩු ගොඩ ගැහිලා තියෙනවා මේක කාර්යක්ෂම කිරීම සඳහා කියලා කියද්දි එහෙමනම් පළවෙනි ප්‍රවේශය විය යුතු තියෙන්නේ පුරප්පාඩු පිරවීමනේ. එතකොට දැන් මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් තියෙනවා. ජනාධිපතිවරයාට තමයි බලය තියෙන එක පුරවන්න. සැලකිය යුතු කාලයක් තිස්සේ ඒ පුරප්පාඩු 4 තවම පුරවලා නැහැ. ඒ වගේම අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් තියෙනවා. සැලකිය යුතු කාලයක් තිස්සේ ඒ අභියාචනාධිකරණ පුරප්පාඩු 4 පුරවලත් නැහැ. අභියාචනාධිකරණ විනිසුරුවරු විශ්‍රාම යාම විසින් ප්‍රශ්නයක් වෙනවා කියලා. නමුත් විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ විනිසුරුවරු ඒගොල්ලන්ව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. එතකොට මේ පුරප්පාඩු පුරවන්නේ නැතුව විශ්‍රාම වයස දීර්ඝ කිරීමක් ගැන හිතන්නේ සරලව කරන්න තියෙන එකනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු දූර 17 සහ අභ්‍යාචනාධිකරණයේ විනිසුරු දූර 20 පුරවන එක ඒක කරන්නේ නැහැ. ඒ වගේම මේ නඩු වැඩිපුර විභාග වෙමින් පවතින මහේස්ත්‍රාත් අධිකරණවල බරපතල විදිහේ හිඟයක් තියෙනවා කාර්ය මණ්ඩලවල. ප්‍රධාන නඩු විභාග මහේස්ත්‍රාත්වරු 50ක පමණ පුරප්පාඩු තියෙනවා. ඊට පස්සේ සුළු හිමිකම් අධිකරණවල පුරප්පාඩු 50ක් විතර තියෙනවා. එතකොට මේ පුරප්පාඩු ටික පුරවනවා වෙනුවට පසුගිය දවස්වල මහේස්ත්‍රාත්වරු 33 දෙනෙක් බඳව ගත්තා. 30 ඇයි 50ක් වෙනුවට 33ක් බඳව ගත්තේ 100ක් වෙනුවට 33ක් බඳව ගත්තේ කියලා අවම කිව්වේ ඒකට මුදල් වෙන් කළා නැහැ කියලා. ඒ කියන්නේ අඩුම ගානේ විනිසුරු කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා අධිකරණ නිලධාරීන් බඳවා ගැනීම සඳහා සල්ලිවත් වෙන් කරන්නේ නැතුව ව්‍යවස්ථාවට සංශෝධනය කරන්න මේගොල්ලෝ හදන්නේ. ව්‍යවස්ථාව සංශෝධනය කළා හරියන්නේ නැහැ. සල්ලි වෙන් කරලා කාර්ය මණ්ඩල බඳව ගන්න පුරප්පාඩු තියෙනවා. ඉහළ උසාවි වල පුරප්පාඩු පුරවන්න පහළ උසාවි සඳහා විනිසුරුවරුන් බඳවා ගන්න. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ විතරක් 200ක විතර හිඟයක් තියෙනවා. ඒක බඳවා ගැනීම සඳහා මුදල් වෙන් කළා නැහැ. ඒකට අයවැයෙන් කිසිම දෙයකට මුදල් වෙන් නොකර එක පාටම හදිස්සියේ මේ අවුරුද්ද මැද වෙද්දී මේ නඩු ඉවර කරන්න ඕන කියලා හදිස්සිය ආවේ කොහොමද කියන එකත් ප්‍රශ්න කළ යුතු තියෙනවා.